नमो अपसम्मा सम्बुद्धरजानन् वහන්සේ දස පාරමිතාවන් තේපඩලී මහ බෝධීන් වහන්සේ පිටතේ වැඩ සිටිතනේදී දසමාර යුද්ධයෙන් ජයගත්සරින් ඥානාවිර චන්ද්‍රානු දිස්තිරාවුම්කයෙන් නොහුකන්දුර් දීමා ධර්මේන්ද්‍යා දේවී පිළියය යනුකීහෙන් නදමා සිටින්නේ භූමි නාගරාජයාගේ වෙනගොබේ පිටය භූමි දෙයයන්ගේ පුංගලනාගේ සුනත දරා සිටිමේ එයින් මරසිද්ධි ජය ජය සභාජය රණ ජය රණ භූමි ජය දසබල ශ්‍රී බුද්ධ දේව දේව ජය වර වරං නමః දිනකර මණ්ඩල සහස්‍ර චමුකපති නුඹ ගැබදිරි දිරි පන්නා පන කමලිත පුෂ්ප පුදම් යකු දිස්ටි වරංගත සලිත කරන් මාරං අතට ගතිය අවිය සුවිරු තබන තබන පයට රුතුරු මකුට සරිය අවිතල් පන පැත්තෙන් රහන් කොට ගිල්වා මකරකට පිට රකින්න මගමාරං තෙරුවන් සරණයි. සත්පුරුෂ හැම දෙනාම ඓතිහාසික උපුල්වෙහෙර රජමහා විහාරයට බොහෝම මෙසිතින් පිළිගන්නවා. උපුල්වෙහෙර රාජමහා විහාරාධිපති ධම්මාලංකාර හාමුදුරුවෝ මම අද දවසේ ඔබට විශේෂ පණිවිඩයක් කියන්නයි. අපි මේ විශ්වයේ තියෙන බල සම්පන්න ගුණය අපේ සියලු දෙනා සුවපත් කර ගැනීම සඳහා මේ ධර්මද්වීපයෙහි සුවපත් භාවයේ සඳහා මහා ගුණයෙන් ලබා ගැනීමට මේ පැමුණුණු කාලයයි. ඒ සඳහා අපි මේ පණිවිඩය මුළු මහත් ලෝකයටම මේ විශ්වයට දෙන්නටයි මේ තරුණ හැම දෙනාම අද මේ ඓතිහාසික පින්බිමට ඇවිල්ලා මේ හිමිදිරි පාන්දර බුද්ධ වන්දනාවෙන් පස්සේ මේ උතුම් භාවනාව මේ විශ්වයේ භාවනාවට යොමු වුණේ. මේ ධර්මද්වීපයේ මහා ආශිර්වාදයක් තියෙන බල සම්පන්න භූමියක්, බල සම්පන්න දිව්‍ය තලවල වැඩ ඉන්න දෙවිවරු මේ ධර්මද්වීපයේ ශක්තිය අවුරුදු 10 ගානකට ලක්ෂ ගානකට එහා පැත්තේ මහා ගුණයකින් මේ ධර්මද්වීපයෙහි ගුණ වඩලා ගියපු උත්තමයෝ. ඒ නිසා මේ ධර්මද්වීපයේ ශක්තිය ඔවුන් දන්නවා, ඔවුන් දකිනවා. සිව්හෙළය දේව නාග යක්ෂ ගාන්ධර්ව මේ සිව්හෙළයේ ගුණය ආශිර්වාදයේ ශක්තිය මේ ධර්මද්වීපයේ පුරාම පැතිරෙන්නේ. මේ තථාගත ගුණයත් උන්වහන්සේලා දේශනා කළ ධර්මයේ ගුණයත් නික්ලේශී උත්තම මහරහතන් වහන්සේලාගේ ගුණයත් නිසා ඒ ආනුභාව සම්පන්න ගුණයට සාක්ෂි මේ මහ පොළොව, මේ සූර්යානන් චන්ද්‍රයානන් තාරකාවන් ජලය සුළඟ මේ සෝභා දහමමයි. මේ සෝභා දහමට බැඳුණු තුනුරුවනේ ගුණයට බැඳුණු අය මේ සෝභා දහමේ නීතිය ධර්මයෙන්ම ආරක්ෂා වෙනවා. ඒ නිසා නිරතුරුවම අපි දහම ගවේෂණය කරන්න, දහම හොයන්න ඒ සඳහා පෙළඹෙන්නට ඕනේ. මේ ඓතිහාසික පින්බිම එහෙම තැනක්. මේ පින්බිමට උවදුරක් ආවා නම් ඒ උවදුර ගලවා ගන්න ඒ විශ්වයේ ශක්තියයි ලැබුවේ. ඔබට අපට අපි ඉතිහාසය කියවනකොට දුටුගැමුණු මහරජතුමාගේ කාලයෙහි මේ ධර්මද්වීපයට මහා උවදුරු ආවා. ඒ වෙලාවේ දුටුගැමුණු මහරජතුමාගේ පින්වන්ත අම්මා
මහා බල සම්පන්න ගුණයෙන් සිත් වඩනවා. මේ උවදුරු වලක්කා ගන්න මගේ කුසට පින්වන්ත දරුවෙක් එන්න ඕනේ. ඒ සිතුවිල්ලෙන් අපවත් වෙන්න ලං වෙච්චි පුංචි හාමුදුරු කෙනෙකුට ආරාධනා කරලා මහා ගුණයෙන් මේ කුසට ඒ දරුවා ආවා. ඒ කුසට ආපු ඒ දරුවා තමයි දුටුගැමුණු මහරජතුමා. මේ පින්වන්ත අම්මට මේ දෙරණ සුවපත් කරන්න මුළු මහත් ධරණී තලයම සුවපත් කරන්න තුනුරුවනේ ගුණ පතුරවන්න උවමනාවක් තිබුණා. ඒ නිසාම ඒ අම්මා මේ අවසන් සංග්‍රාමය විජිතපුර යුද්ධය විජිතපුරයේදී ඒ බල සම්පන්න ශක්තිය අවදි කරන්න ඕන ගුණය මේ ඓතිහාසික පින්බිමේ තමයි හදාගත්තේ. ඒ තමයි දසමහා යෝධයන්ට ඕන කායික ශක්තිය ඔව් සසර කළපු පින් නිසා තිබුණා. ඒ සසර කළ පින් නිසා ලැබුණු කාය ශක්තියට ආධ්‍යාත්මික ශක්තිය විශ්වයේ ශක්තිය ලබලා දුන්නේ මහරහතන් වහන්සේලා වැඩම කරලා උන්වහන්සේලා මේ සියලු දරුවන්ට මේ තරුණයන්ට රාජ සේවකයන්ට මහා ගුණයෙන් උපදෙස් දුන්නා. භාවනා කෙරෙව්වා. ඒ ශක්තිය මේ ධර්මද්වීපයේ මහා ඉහළ තැනකින් ලැබුණා. ඒ වෙනුවෙන් මේ කඳු මුදුනේ තියෙන ලංකාවේ තියෙන විශාලම අභය භූමිය කහල්ල පල්ල කැලේ මේ අභය භූමිය දිගම කඳු වැටිය කහළු කඳු වැටිය සාලම නාවුයන මේ ඓතිහාසික උපුල්වේර නාවුයන මේ බල සම්පන්න භූමියේ ඒ සියලු ශක්තිය විශ්වයේ ශක්තිය දෙවියන්ගේ ආකර්ෂණය ආධ්‍යාත්මික ගුණය මහා සංගරුවන වැඩම කරලා හදලා දුන්නා. ඒ ශක්තිය ඕනෑම කාලයක් එදා ඒ පැතුරුණු සියලු වදුරු ටික සියල්ල දුටුගැමුණු මහරජතුමා මහා ගුණයෙන් නැවැත්තුවා මේ දසමහා යෝධයන් සහ ඒ තරුණ පිරිස් සමග. ඒ ශක්තිය අදත් මේ දෙරණට උවමනාම කාලයක්. ඒ තරුණ ශක්තිය අවදි කරන්නයි අපි මේ ආධ්‍යාත්මික ගුණය මේ ඓතිහාසික පින්බිමේදී වඩන්න ආරම්භ කළේ. මේ ශක්තිය මතුවෙන්න ගත්තේ රිටිගල විසුද්ධි හරඹ ඒ උතුම් ශිල්පය මේ භූමියේ සිදු කළ නිසා. ඒ ගුණය අද මහා බල සම්පන්න ශක්තියකින් මේ විශ්වය සුවපත් කරන මේ පින්බිම සුවපත් කරන මේ පින්බිමට එන හැමෝම සුවපත් කරන ගුණයක් හැදිලා තියෙනවා. එය මා අත්දකින්නවා. දෙවියන්ගේ ආශිර්වාදය මහා බල සම්පන්න ගුණයෙන් මේ පින්බිමට ලැබෙනවා. ඒ අත්දකපු ශක්තියෙන් මේ ධර්මද්වීපය සුවපත් කරන්නට ඕනේ. ඒ නිසා මා විශ්‍රාම ශාලාවක් හදනවා. නොමිලේ මේ පින්බිමට එන හැමෝටම මේ වාසික පහසුකම් ටික දීලා මේ උල්පතෙන් ටැංක් ටික දීලා නාලා මේ බෝධිය ළඟ මේ දාගැබ් වහන්සේලා ළඟ මහා ශක්තිය හදාගෙන යන්න මේ කියන අද දවසේ මේ කරන මේ උතුම් කාර්ය මහා පාඩමක්. අපි බණට කිව්වා අවවාද කළා මේ සියල්ලක් කරහා අපිට මේ පණිවිඩය මේ විශ්වයට දෙන්න යම් අපහසුයක් වුණා නම් අද දවසේ මේ උතුම් කටයුත්ත ඒ පණිවිඩය මේ සමාජගත කරන්නයි. පින් ඇති සියලු සත්පුරුෂ අම්මලා තාත්තලාට වැඩිහිටියන්ට ගිහි පැවිදි උත්තමයන්ට මේ උතුම් පණිවිඩය ගිහිල්ලා මේ දෙරණේ මේ දරුවෝ ගොඩාක් අඳුරට යනවා. මේ දරුවන්ගෙන් මේ දෙරණෙන් මේ තුනුරුවනේ ආශිර්වාදය ගිලිහුණු නිසා ඒ ශක්තිය ගිලිහුණු නිසා සබාදහමේ ගුණය වඩන්නේ නැති නිසා දෙවියන්ගේ ආකර්ෂණය දැන් අපෙන් ඈත් වෙලා ඒ ඈත් වෙච්චි දෙවියන්ගේ ආකර්ෂණය ලබලා දෙන්නයි මේ පිම්බිමේ බලාපොරොත්තුව මේ සම්බුද්ධ ශාසනය බාර කළ උප්පල වර්ණ ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන් වහන්සේගේ බල සම්පන්නම භූමිය මේ ඓතිහාසික උපුල්වේර පුදබිමයි. උන්වහන්සේගේ බලය ශක්තිය අදද ජීවමානව මේ පිම්බිමේ තියෙනවා. ඒ ශක්තිය ඇති කරගෙන පින් ගුණය නිසාම මනුලොවට එන දුවලා පුතාලාගේ ආධ්‍යාත්මික ශක්තිය හදලා ඔවුන්ගේ සසර කළ සියලු පාපයන් දුරු කරලා බල සම්පන්න දෙවියන්ගේ ආකර්ෂණය හදලා කල්යාණ මිත්‍ර සම්පත්තියක් එක්ක මේ දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයක දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතය සුවපත් කිරීම වෙනුවෙන් මේ සියලු උත්සාහයන් මේ ඓතිහාසික පින්බිමේ අපි සිදු කරන්නේ. උදෑසන කිරි ආහාර පූජාව හවසට අටවිසි බුද්ධ වන්දනාව මහා බල සම්පන්න ගුණයෙන් සිදු කරමින් සියලු දේව නාග යක්ෂ ගාන්ධර්වයින් වහන්සේලාට ආරාධනා කරන මේ පින්බිමට තරුණ දුවල පුතාලට එන්න බොහොම මෙසිතින් ආරාධනා කරනවා. මේ භූමියේ භාවනා වඩන්න ඔබ ගන්න ආස්වාස වාතය සමග මේ විශ්වයේ මහා බල සම්පන්න ගුණයක් ඔයාලගේ ලේ ධාතුවට ඇතුල් වෙනවා.
ඔබ හෙළන හුස්මත් එක්ක සසර කළ මහා අකුසල ආදී ඇතනම් ඒ සියල්ල දුරු කරන්න මේ විශ්වයේ ශක්තියත් අපි පින් දෙන සියලු දේව නාග යක්ෂ ගාන්ධර්ව මේ සිව්වෙලේ ආශිර්වාදයක් ලැබෙනවා. ඒ නිසා මේ පණිවිඩය පුළුවන් තරම් සමාජගත කරන්න මේ ඇහෙන වෙලාවේ ඇහෙන මොහොතේ ඔබ මේ සමාජ මාධ්‍ය වලින් මේ තව තව අයට දැනුවත් වෙන්න ඔබෙන් තවත් 10 දෙනෙකුට ඒ 10 දෙනෙකුෙන් තවත් 10 දෙනෙකුට ආදී විදියට මේ ලෝකය පුරාම පතුරුවා හරින්න බල සම්පන්න ගුණේ ආධ්‍යාත්මික ශක්තියක් මේ පින්බිමේ තියෙනවා. එය මා අත්විඳිනවා. මේ මහ පොළොව තුල මේ හමන සුළඟ තුල මහා බල සම්පන්න ගුණයක් මේ මොහොතේ ජීවමානව මේ පින්බිමේ තියෙනවා. මේ පින්බිමට ඇවිල්ලා සක්මන් කරන කෙනෙකුට වාඩි වෙලා භාවනා කරන කෙනෙකුට සාදුකාරයක් දෙන කෙනෙකුට ගුණයකින් ඒ ශක්තිය ලැබෙන බව සත්‍යයි. මේ ගල් කණු ඒකට සාක්ෂි දරනවා. මංගල සෝබිත රේවත සුමන උත්තම වූ සම්බුදුරජාණන් වහන්සේලා බුදු බව සාක්ෂාත් කරගත් ඒ බල සම්පන්න බෝධීන් වහන්සේලා දහස් ගණනින් ලක්ෂ ගණනින් මේ පින්බිමේ තියෙනවා. සුමේද බුදුරජාණන් වහන්සේට බලය දුන්න බක්මී බෝ රජාණන් වහන්සේලා අවුරුදු 10 ගාණක් ඉපැරණි බක්මී බෝධීන් වහන්සේලා මේ පුණ්‍ය භූමියෙහි වැඩ ඉන්නවා. ඒ ශක්තිය මහා ආශිර්වාදයක්. ඒ නිසා දාගැබ් වහන්සේලා දෙනමක් වැඩ ඉන්න ඉපැරණි ගොඩනැගිලි නටබුන් වෙච්චි ගොඩනැගිලි 15ක් පමණ තියෙන පොකුණක් නොහිඳෙන ජල උල්පතක් මහා ගුණයෙන් මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කරනවා. ඒ නිසා සත්පුරුෂ සියලු දෙනාට ගිහි පැවිදි එසේම ස්ත්‍රී පුරුෂ ඔබ හැමෝටම පින් ඇති අයට මෙසිතින් ආරාධනා කරනවා. එන්න උපුල් වෙහෙරට ඔබද අත්විඳින්න මේ සෝභාදහමේ මහා ගුණය ශක්තිය බල සම්පන්න ගුණයෙන් ඔබව ආධ්‍යාත්මිකව සුවපත් වෙන බව සත්‍යයි. ඔබට සියලු ග්‍රහපල නක්ෂත්‍ර තාරකා දෝෂ අමනුෂ්‍ය උපද්‍රව අනවින කොඩිවින හුනියන් බන්ධන දෝෂ පෙරකල පාපයන්ගේ සියලු දෝෂයන් දුරු කරගන්න උත්තම වූ පුණ්‍ය භූමිය උපුල් වෙහෙර පුණ්‍ය භූමියයි. තරුණ සිත් දරුවන්ගේ සිත් ගුණයට බැඳුනේ නැත්නම් මහා අවඩක් වේවි මේ ධර්මද්වීපය මහා අඳුරකටපත් වේවි. අපි බුද්ධිය තියන අය නුවණ තියන අය පින ගුණ කුසලය තියන අය මේ බුද්ධෝත්පාද කාලයේ අද මේ සමාජයේ පුරාම ඉන්නවා. ඔබ මම අපි එකතු වෙලා මේ ධර්මද්වීපයේ ගුණය හදමු. හැම දිනාටම තෙරුවන් සරණයි. උපුල්වන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා.